2025 වූ අප්‍රේල් මාස 12 වන අද දින අපි ආරම්භ කරන්නේ අපේ සයන්ස් අවුරුද්දේ පළමු අදියරයි. එහෙම නේද දිනෙත්ති? ඔව් තීක්ෂණ. අපි මුලින්ම ආගම සීකරලා ඉමු නේද? මොකද අපේ සාර ධර්ම වලට මුල් තැනක් දෙන්න ඕනේනේ. අපි අපේ ආගම සීකරන්න විනාඩි 4ක වගේ කාලයක් ලබා දෙමු. පන්සල් පහන්සිලු ඒකාලෝකමත් කිරීමට මාගේ මේ ආරාධනය අපේ ගිත්මින් සර්ට චන්ද්‍රසිරි පනාගොඩ මහතා අපේ සෑගේ තාත්තා ශ්‍රියානි පනාගොඩ මහත්මිය රේණුකාර සමරනායකපුර විද්‍යාලයේ විදුහල්පතිනිය තව අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට ඒ වගේම 11 ශ්‍රේණියේ සිසුවියෙක්ට හෝ සිසුවෙක්ට 6 ශ්‍රේණියේ සිසුවියෙක්ට හෝ සිසුවෙක්ට තියෙන හින්දා කෑම මේසේ රස බලන්නේ නැතුව ඉන්නව බෑනේ ඉතින්. කෑම කිව්වොත් ඊට වඩා දෙයක් නෑනේ අපිට. ඉතින් අපි මේ ලෑස්ති වෙන්න හදන්නේ කෑම මේසේ රස විඳලා එන්න තමයි. පොලිමක් ඇදෙන කට්ටිය. හරි කෑම කෑවම මේ නිදිමත ඇයි බෙදාගෙන අර පුටුවට ගිහිල්ලා ආඩිලා ගන්න.
බලන්නේ. පොඩි බෑග් එකක් තිබ්බනම් අපිට මේ ඉඳුල් ටික දාන්න තිබ්බනේ. මේ බේස්මන්ට් දාමු. පස්සේ පොල් එකට දාමු. මෙතන දැන් ඇති ඔක කියලා. ආහාර අනුභව චාරිත්‍රය අවසන් කර සියලුම ඉදොල් අපද්‍රව්‍ය තිබෙන උරේට දමන්න. මොකද අපි මේ ස්ථානය මේ තිබ්බ විදිහටම බාර දෙන්න ඕන. මේක අපි ලස්සනට තිබ්බ විදිහටම බාර දෙන්න ඕන. ඒ නිසා ඉදොල් කිසිම තැනක දාන්න එපා. ඒ දෙකේ ඔක්කොම මේ පැත්ත හැරෙන්න. මේ පැත්ත හැරෙන්න. බැලුම පුපුරන එක්කන අත උස්සලා දුවන්න. ඒතොර හරින හොවගන්න පුළුවන්. හොඳයි දෙවෙනි තරඟ අපිට පේනවා හැඳම දෙවිරු දිනාවේ තරඟය ඔන්න ප්‍රථම ස්ථානේ ගහලමේ දිනාවි. ඔව් ගහ. ඔලිගානේ හැමෝම ආවේ නැහැ. ආය. අලු පහරයක්. ඉතින් දිනා ගන්න නේද? ඉතින් යා. ඉනා යන්නේ. මොල්ල අදාලින්නේ බා. අයියෙන් අල්ලගන්න. අනේ ඉවසියෙන් වැඩේ කරනවා. පොඩි නිප්පයක් දෙන්න. ඔය කලිය තියෙන්නේ තිබ්බතනම තමයි. වෙන කොහෙවත් කලිය යන්නේ තිබ්බතනමයි තියෙන්නේ. නිප්පයක් දුන්නා. බලමු. එනවා. තවතල ගන්න. කේජවි බලන්න ඔක්කොම කනවද කියලා. හොඳට බලන්න කනවද කියලා. मालवे हाड़ी इस्तेराट में ना अरे पापा हे पा अरे अयो
කරගෙන ඉන්න. දැන් ඔයගොල්ලෝ අඩියක් පස්සට යන්න. මේ පැත්තේ අඩියක් පස්සට. හරි. රටපට පස්සට. දෙකයි. අදාව අඩි දෙකක් පස්සට. පස්සට ගිහලා නාන්න බලාගෙන. මේක කියලා අපිට පස්සට. හරි. එකයි. ඕ හරි. හරි අල්ලගන්න. හරි සමේ. දෙක. හරි සමන්න. එක. දෙකයි. දැන් ඕගොල්ලෝ තව අඩි දෙකක් පස්සට. මේකට ගන්න. ඕගොල්ලෝ ඉස්සරහට ඉන්න. අපිට එකයි. ඔන්න. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. කොයි පැත්තෙන් අපිට තමයි වාසිය. අපිට දෙනවා මැදට වෙන්න ඉන්න තරංග වගේ ගලුම තා ඩිසයින් කරනවා බේරුණා. ඊළඟට ඕක නික අපිට විශ්වාස ආරිය ගලුම යාගෙත් ඇදෙනවා. ආයි දාමු උණුසුමේ තරංගය. සාමාන්‍ය ඒකට මුණ දෙනවා අපිට දෙනවා. බලමු මොකක්ද දෙන්නේ කියලා. ඔය එක්කෙනෙක් අල්ලලා ඉන්නකොට තිබුණේ නෑ. ඔය ගාන කාගේ බෝලේ අතන බැලුම් බෝලේ පිටින් ඉන්න යනවා හැබැයි පිටින් නෑ. මම හිතන්නේ මේ හතර දෙනා ඩිලයිට් ගන්න නේද මේ අවස්ථාවේ. දෙකයි. ඉන්නේ තාත් දුරත් වැඩි කරනවා. අර අතන මාත් ඉස්සරහට එනවා. තා අඩි දෙකක් පස්සට. චීර්ණාමක තරංගයක්. මේ වගේ තරංග තමයි තියෙන්න ඕනේ. ආයෙත් බෝඩ අත නම් තාත් බෝඩ එකක් තිබුණේ නෑ. ඔය එකයි ආවසු දෙන්නේ නෑ තරංග තිබුණේ නෑ. මේක රෙඩින් ලැප් එක හරහා එන ගියාම දැන් මම මෙතනට ආවේ මම අනවුන්ස් කරන්න ආවේ වාඩිද මොකක්ද ප්‍රශ්න යනවා එයාට මයික් එක දෙන්න නැත්තද මයික් එක දෙන්න අදමයි දැනගත්ත මේ බල්ලා මේ සිංහල භාෂාව කතා කරනවා එයාට මයික් එක දෙන්න අන්තිමට මට කියන මට වයස හයිද අනේ නෑ අත පහයි නෙවෙයි සීයලු කන් හොඳට ඇහෙනවා මම කන්වලට මේ ඒ ලොප්පෙන් ගෙනාපු මේ මැසේජ් එකක් දාන්න අන්න මගේ අම්මලාට යන්නේ බාන්නේ හරි අපිට වෙනවා දිනේමාලි දැක්කම චුට්ටක් බයක් තියෙනවා මම ටික චුට්ටක් එහාට එන්න මයික් එක දෙන්න මයික් එක දෙන්න කවුද මම මෙතුද ඔයා මොන ගමේද පිළියම්ද පිළියම් ළමයි අපේ වලගම
මොනගාද මේ මේකේ සද්ද වැඩි නේද? නෑ කියලා ගන්න මේ පොඩි පොඩ්ඩද නැගිට්ටේ. බලාගෙන ඉවරයිද? ඇත්තද? මට දැනුනේ තේරුනේ මං එච්චර සද්දෙන් කතා කරලා කියලා. ඉතින් ආවමඩ මොනවා කරන්නද ඉතින්? මං ගානතු. එතකොට නෙමෙයි රේඩියන් නැතිටෝ. හරි හරි වරවලා කියන්නේ කියලා දැන් ගහනා කියලා ආවොත් මට ගහන්නේ මම ඔයා වෙන කොටයි නෙමෙයි මම බානු මම අපි පොළොවට මරේ මයාලගයි අයි අපිට වෙන ඉතින් හොඳට වැඩේ නම් කළා එච්චර කියන්නේ එතකොට ආඩ මාලයක්කම් ගහන්න හිතන හේතුවක් කියන්න බලන්න හේතුවක් කියන්න දැන් මේ සද්ද වැඩි නේද කතා කරන්නේ සද්ද දීරේ උදෙන් ඔය කතා කරනවා ඇත්තටම හදේද හරි හරි ඇත්තටම මාලයක්කම ලෙච්චලු කොට බයි හිටින්න නෑ නේ හිටින්න නෑ නෑ හරි 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 ඔයා දින්න මාල්දි හරි අපුඩිය ගන්න. අපිට ගල පෙන්නන්න බෑ කවුද බං අර කොල්ල ටික අලුතෙන් බහපු පොරවල් ටික මේ ඒරියා එකේ මට එහා වෙන චණ්ඩි ඉන්න බෑනේ හදා ඒකයි කියන්නේ මේ වෙන චණ්ඩි ඇවිත් අපිට ලොකු ටෝක් දෙන්න ගියොත් නම් ඉතින් ඉවරයිනේ අපේ සීනා පල්ලා වහින එහෙම කරන්නේ ඒකනේ යහුවත් ගහනවා බැන්නොත් පයින්නවා අර දැන් මෙතන වැවුම් තියෙනවා වැවට ගන්න උනත් පුළුවන් වලක් කපලා වල ඇතුලට උනත් දාන්න පුළුවන් හරිද එහෙනම් මං ගියා කොල්ලා හරි අදද කරන්න පිට්ටු නැන්දගෙන හරි බලමු ආ කරන හැටි අපි හොඳට කරයි කියලා හිතනවා කරලා බලන්න කරමු පිට්ටු ලාබයි පිට්ටු වංගෙඩිය සලල ගත්තේ පිට්ටු පොල් තියනව හොඳට පිට්ටු කාලා බලන්න ආස හිතේ පිට්ටු පිට්ටු නේ දැන් පිට්ටු හදපිටියේ දෙයියුවේ හරි අපි ඒ ළඟට අතුරු සම්මානයක් දෙමු යා අපිට පේනවා සංගීත පුටු තරගයේ දැන් සංගීත පුටු තරගයක් මේ අස්සෙදි පැවැත්වෙනවා සංගීත තොප්පි තරගයේ වගේම තමයි වෙනසක් නැහැ හැමෝම ආදලගෙන අන්න හරි නටන්න ඕ අතන පුටු තියෙනවා හරි ගින්නින් අයියේ අර අතන පුටුවක් දාලා හරි මේ තරඟ වාරයේ 3 දෙනෙක් පළමු වටෙන් ඉවත් වුණා බලමු ඊළඟට දැන් මොකක්ද වෙන්නේ කියලා මේ ගැම්මඩ මේ මෙහෙ කට්ටිය නෑ යන්න නටන්න මම උතන හිටියන
හරි හරි මෙතන මෙයාට යන්නේ ෂෙනු ඔව් ෂෙනු උඩනේ තල්ලු කරන්නද රාම ලොකු කරන්න කෙතවර යන්න ඉඩ තියෙනවා. කෙතවර එක ළඟ යන්නේ නැහැ කට්ටිය. ජජ් බෝඩ් එකකින් ගේම අතරින්න බෑ හරිද? ඕගොල්ලොත් ගන්න ඕනේ දැක්ක කොහොම හරි. අපි ආව දින නිසා අපි ඉන්නවා පැත්ත කරලා. කොල්ලෝ ටික නටන්නකෝ. කොල්ලෝ. මේ සෙට් එක කොහොම නටන්න චුට්ටා. කොල්ලෝ ටිකට කියන්නේ මේ. නටන්න චුට්ටා. මං උනා න උතන්ට නටරයි සුපිරියම් නටනවා ඈ. තරඟරුවන් තුන් දිනට යන්නේ නා වා අපේ ජජ් බෝඩ් එකේ කෙනෙක් ගියා අර ගවන්නේ ඕ ඉඳ ගන්න කිව්වේ වැටෙන්න නෙමෙයි නටන් මේ ඒ ගුණ නටන්න ඕනේ මේ අතන් ලොකු ගැප් එකක් තියෙනවා ටික අඩු කරගන්න කවුරුත් පුටු අල්ලන්න එපා. ඔව්. වාඩුණා. එක කොල්ලෙට යන්න අර කෙල්ලිටයි. පුටු ටික ලං කරා. අපිට පේනවා තරඟේ තවත් උණුසුම් වෙනවා. කට්ටිය වැඩින් ඉඳි පුටු අඩ වෙනවා කියන්නේ තරඟේ උණුසුම් වුණා වගේ තමයි ඉතින්. කට්ටිය නටන්න හොඳට. අන්නරේ. මෙන්න ආදාසය ගන්න මෙන්න ඖෂධී නම් ගියා. ආයේ සුපිරියට නටනවා. ඒවත් එක්කනේ. ගැප්පේ තියන්න බෑ කොල්ලෝ. ඔය පැත්ත ඉක්මනින් ලොකුවට ගැප් එක තියන්න එපා. මීනාට කාටත් තරගෙන් ඉවත් වෙන්න වෙන එක තමයි ප්‍රශ්නේ. මේ ඉක්මනට යන්න. මේ ඔය පැත්ත එන්න. ඉක්මනට යන්න. එකට ඇලවෙන්න එපා. යන් ඉස්සරහට යන්න. ඉස්සරහට යන්න ඉඩ තියෙනවා. නවත්තන්න නැහැ. තව පැය භාගයකට නවත්තන්න නැහැ. ඉස්සරහට යන්න. දැම්ම නවත්තන්න නැහැ. ඉස්සරහට යන්න. හරි ගෑනු අපේ ජජ් බෝඩ් එක අනිත් අපේ සමාජිකයන්ට යන්නුනා හරි කමක් නැහැ ගම් කරන්නේ මේ ගානට ගැප්පේ
ඉතින් හැබැයි ඉතින් උදේ ඉඳන්ම අපේ දැන් මේ අවුරුද්දේ ඉතමත් හොඳින් පැවැත්තුණා. මේ අන්තිම තරග නිසා හැමෝම ගැම්මට ගන්න එකට. ගැම්ම එකට ගන්න. බලමුද? තරගෙන් ගියත් ආයේ ගැම්මටම ඉන්න. ගැම්මට ඉන්නවා. හරි ඉතින්. ඔන්න අපේ සයන්ස් අපේ අවුරුද්ද 2025 අවුරුදු උත්සවයේ අවසානයට තමයි පැමිණලා තියෙන්නේ. ඉතින් අපේ අවුරුදු උත්සවයේ ස්තුති කතාව ඉදිරිපත් කිරීම සඳහා අපගේ ගිත්මින් දුල්සර ගුරු පියාණන්ට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. මේ අවුරුදු උත්සවයේ මම සංවිධානය කරේ පළවෙනි වතාවට. අවුරුදු උත්සවය ගැන මුලින්ම යෝජනාවක් ආවේ සෙනසුරාදා පන්ති. සෙනසුරාදා 11 වසරේ පන්ති කර ඉන්නකොට ඉදෝෂ දුවගෙන ඇවිල්ලා කිව්වා අපි මේ පාර අවුරුදු උත්සවයක් කරමුද කියලා. නැත්තම් ඊට කලින් අපි ට්‍රිප් එකක් යන්න තමයි බලාපොරොත්තු වෙලා හිටියේ. ඊට පස්සේ අවුරුදු උත්සවයේ ගොඩක්ම සංවිධාන කටයුතු කරේ 11 වසරේ පන්ති ළමයි ටික. ඒ අතරිනුත් ගොඩක් ස්තුති කරන්න ඕනේ අපේ සසින්දුටයි හිරුෂාන්ටයි. ඒ දෙන්න ගොඩක් මහන්සි වුණා මේ අවුරුදු උත්සවය කරන්න. ඊයේ අපි ගැමිගේ හදන්න ගත්තා. ගැමිගේ හදනකොට නිසනිගේ තාත්තයි ඊට පස්සේ අපේ තාත්තා ඇවිල්ලා ඔක්කොම ගැමිගේ හදලා දුන්නා. ඊට පස්සේ හවස අපි රෑ වෙනකන් ඉඳලා ඔක්කොම සරසන වැඩ ටික කරා. හිරුෂාන් හිටියා, ඊට පස්සේ සසින්දු හිටියා, කේශවී, නිහාර ඔක්කොම කට්ටිය ඇවිල්ලා ගැමිගේ සරසන වැඩේ කරා. ඊට පස්සේ අපි කරන්ට් එක ගත්තේ කේශවිලා ගෙදරින්. ඒකටත් ගොඩක් ස්තුතියි. අපිට කරන්ට් අය ඇදලා දුන්නා. ඊට පස්සේ දිනෙත්තිලා තාත්තා. ඊට අමතරව අවුරුදු කෑම මේසය ගොඩක් අම්මලා උදව් කරා. නිහාරගේ අම්මා කිරිබත් ඊට කැවුම් හදලා දුන්නා. සසින්දුගේ අම්මා කොකිස්, ඊට පස්සේ නිසනිල අම්මා අලු හදලා දුන්නා. තීක්ෂණාලේ අම්මා ලුණු මිරිස් කෙසෙල් ඒවලා තිබ්බා. ඒ වගේ අවුරුදු කෑම මේසයට අපිට වෙනම අමතර වියදමක් ගියේ නැහැ. දෙමාපිය ඔක්කොම බාරගත්තා කෑම. ඉදෝෂගේ අම්මත් මට 6 වසරේ පන්ති ළමයින්ගේ සල්ලි ටික ඔක්කොම ගානට එකතු කරලා දුන්නා. අදත් මම හිතන්නේ සමහර අය සල්ලි දීලා තිබ්බා. තව නම් කියන්න බැරි වෙච්ච අය සමහර විට ඇති. පොල් තිබ්බ ගැමිගේ තිබ්බ අමුද්‍රව්‍ය ටික මෙතෙන්ට ගෙනල්ලා වාහන බයික් එකෙන්මයි දෙන්න ගිහිල්ලා ගෙනාවේ. ඒව උස්සගෙන ඇවිල්ලා මෙතන හදලා ඊට බෆල් දෙක හිරුෂාන්ගේ තාත්තගේ කාර් එකේ ගිහිල්ලා ගෙනාවේ. බෆල් දෙකත් අපිට සල්ලි වලට ගත්තා නම් ලොකු ගාණක් යනවා. හැබැයි සසින්දු ඒ ටික හොයලා දුන්නා එයාගේ ඥාති කෙනෙක්ගෙන්. එතකොට අපිට අවුරුදු උත්සවයේ පුළුවන් තරම් වියදම අවම කරගන්න පුළුවන් වුණා. හරි. නම් ඒ වගේම මෙතන නම් කියන්න බැරි වෙච්ච කවුරු හරි ඉන්නවනම් ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ආයිත් පාරක් අවුරුදු උත්සවයට සහභාගී වෙච්ච ගොඩක් හැමෝටම ගොඩක් ස්තුතියි. පළවෙනි ස්ථානයේ සසින්දු නිම්සර. Yasindu nimsare. Yasindu. Yasindu nimsare. I'm a party. හැන්ද මත දෙහිගෙඩිය තබාගෙන යාම 6 ශ්‍රේණිය. තුන්වන ස්ථානය විදුරංග. දෙවන ස්ථානය දිනෙව්. ප්‍රථම ස්ථානය විනෝදි. කනාමොට්ටි බිඳීම විහාර. අතියාට ඇස තැබීම හිරුෂාන්. පිටිගොඩේ කාසිය සෙවීම තරගය තුන්වන ස්ථානයේ කේශවී හංස. දෙවන ස්ථානයේ සෙසිනි ගණේෂා. ප්‍රථම ස්ථානය ඕෂධි අනුත්තර.
කෑමේ තරගය 3 වෙනි ස්ථානය දිනෙව්. දෙවැනි ස්ථානය ලෙෂාන්. ප්‍රථම ස්ථානය ෂෙනුල්. වතුර බැලුම් ඇල්ලීම තීක්ෂණා හිරුෂාන්. මීළඟට සංගීත තොප්පි තරගය ජයග්‍රහණය කළ තියෙන්නේ කේශවී. කනාට කිරි කැවීමේ තරගය මෙතුක සහ ඕෂධි. මමත් එන්න ඕන. එමි කල්ලගෙන අල්ලගෙන මේ කල්ලගෙන. සුදුවෙන්ද ගත්ත ෆෝනේ මොනවා? ඉන්නලු සුදුවෙන්ද කොහොමද කරන්නේ? රව බලා සුදු පාට නෙගත්ත කියලා ගියා. මොකක්ද මිස්ටේක් කියන්නේ? මොකක්ද? අතට කොහොමද ගියා සුදු පාට? අම්මට කිව්වා. සෝගෙන් වයිස් එක අත දීලා හදන්න. අවුරුද්ද 2025 මෙතනින් අවසන් වෙනවා. සහභාගී වෙච්ච සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි.